මොකෝ මචං උඹ රෙදි කඩයක් දාලා කියලා රංචියක් ආවා. උඹ හොයාගෙන තමයි ආවේ. ආහා. ලස්සනයි මචං කඩේ. කොහොමද මචං ඇඳුම් වල ගණන්? මම මෙතන හිටියොත් අනිවාර්යෙන් යාළුවෝ කියලා ගණන් අඩු කරන්න කියේ. නැත්තම් ණයට ඉල්ල. මල්ලි මම පොඩ්ඩක් එළියට යනවා. මෙයාලට මම සාමාන්‍යයෙන් අඩු කරලා දෙන ගානට අඩු කරලා දෙන්න. ආව එකක්. ණයට විතරක් දෙන්න එපා හොඳද? මම මේව කිව්ව කියලාත් කියන්න බෑ. හරි. මචං මම පොඩි වැඩකට එළියට ගිහින් එන්න. හරි මචං. මල්ලි මාසයක් වුණා කඩේ රෙන්ට් එක දෙන්නේ නැද්ද? අනේ අයියා කඩේ අලුතින් දාපින්ද බිස්නස් ටිකක් අඩුයි. මට තව දවස් දෙක තුනක් දෙන්න. මට ඒ වැඩක් නැහැ. වෙලාවට කඩකුලිය දෙන්න බැයි නම් කඩේ යස් කරා යන්න. අයියා මෙයා මගේ යාළුවෙක්. කඩකුලිය කීයද අයියා මෙයාගේ? 8000යි. ඉන්න. මචං උඹ ගාවතේ කීයක් තියෙද? අයියා. මොන ප්‍රශ්න තිබ්බත් කඩකුලිය වෙලාවට දෙන්න ඕනේ ඈ. මොකෝ බං මොකක් හරි ප්‍රශ්නයක් නම් අපිට කියන්න තිබ්බනේ. අපි මොකටද ඉන්නේ? ඇයි උඹේ යාළුවෙක් නේද අපි? හරි මම මේ ටී-ෂර්ට් එක ගන්නවා. කීයද මේක? නෑ මචං සල්ලි එපා. මචං ඒ සල්ලි දුන්නේ අපේ යාළුකමට. මේක උඹේ බිස්නස් එක. කවදාකවත් බිස්නස් එකට ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගාව ගන්න එපා. මේකට හරියන සල්ලි ටික ගන්න. මෙයාලට මම සාමාන්‍යයෙන් අඩු කරලා දෙන ගානට අඩු කරලා දෙන්න. තව එකක්. එයාලට ණයට විතරක් දෙන්න එපා. මම මෙතන හිටියේ